දරුවනේ පොඩි දෙයෙන් පටන් ගන්න බුලත් කඩෙන් පටන් ගන්න කියලා කියන්නේ හැමදාම බුලත් විකුණන්න කියන එක නෙවෙයි. එතනින් තමයි තමන්ගේ අරමුණට යන කනෙක්ෂන් ටික හදාගන්න ඊට පස්සේ. ඒ නිසා බෑ කියලා මට හරියන්නේ නැහැ, මට ලොකු අයිඩියා එකක් තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් වලට අත ගහලා හරියන්නේ නැහැ කියලා නිකම්ම විදිහට ගෙවල් වල ඉන්න එපා. අනිත් එක තමයි දියුණු වන අයගේ දියුණු වීමේ ලක්ෂණ තියෙනවා. ওই චුල්ල සිට්ටිතුමාගේ කතාවේ දියුණු වෙන කෙනෙක්ගේ පුදුම ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි දැනුම් තේරුම් තියන අය කියන දේ පිළිගන්නවා. ඒක අත්අදහ බලනවා. දැනුම් තේරුම් තියන අය. ඒකනේ අර මේ කොටෙන්නොත් දියුණු වෙන්න පුළුවන් කියන කතාවට ඔහු ඒක අත්අදහ බැලුවේ. ඊළඟ දේ තමයි උපාය කෞශල්‍යයෙන් යුක්තයි. හොඳට වටපිට ගැන අවධානයක් තියෙනවා යාට. ඊළඟ දේ තමයි ආර්ථික විද්‍යාඥයන් අද ඉහළින් කතා කරන දෙයක් තමයි දියුණු වීම පිළිබඳව. ඒ තමයි දියුණු වෙන කෙනා රැස් කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔයාලට දියුණු වෙන්න ඕන කියලා කියනකොට ඔයාලා පොඩි ජොබ් එකක් කළා සල්ලි එකතු කරනවා. ඔය දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි. දියුණු වීමේ ලක්ෂණය තමයි ආයෝජනය කිරීම. අනිවාර්යෙන් දියුණු වෙන කෙනෙක් නම් ආයෝජනය කරන්න ඕන. සල්ලි එකතු කරන්න හොඳ නැහැ. දැන් මෙයා පළවෙනි ලැබුණ සොච්චම හකුරු වලට ආයෝජනය කළා. ඒ ලැබුණ මුදල ආයෝජනය කළා. එහෙම තමයි දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනා පළමුවෙන්ම ලාභය බලන්නේ නැහැ. ලාභය බලන්නේ. පළවෙනි දවසේ බිස්නස් කරලා මට කොච්චර සුද්ධ ලාභය ලැබෙනවද කියලා එහෙම බලන්නේ නැහැ දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනාගේ තියෙන උත්සාහය, වීරිය, කරන වැඩේ හරියට කරන එක. පස්සේ සල්ලි ගණන් කළ හැකි. ඊළඟට තමයි යාළුවෝ හදාගන්න එක. ඊළඟ එක තමයි මිත්‍රයෝ හදාගන්න යා තුළ තිබ්බ ලොකුම හැකියාව තමයි දන් දීම. දදම් මිත්තානි ගන්තති. උපක්‍රමශීලී බව. ඊළඟ එක තමයි කෘතඥතාවය. තමන්ට උපකාර කරපු අය අමතක නොකිරීම. කෙලෙහි ගුණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඉදිරියට යන්න හැදුවොත් එයා හරියට තමන්ගේ පහසුවට තියෙන පාවහන් යුගල අනිත් පැත්තට දාගත්තා වගේ කියනවා. වැරදියට පාවහන් දාගෙන යන්න හදනවා වගේ කියනවා. තමන්ට උදව් කරපු අය අමතක කරලා යන ගමන අමාරුව වැටෙනවාමයි. අනිත් එක තමයි මෙයා තරුණෙක් වෙලා අතට සල්ලි ලැබලා ධනවත් වීගෙන එනකොට මෙයාගේ ඇසුරට මෙයා පාප මිත්‍රයෝ ගත්තේ නැහැ. බොන අය ගත්තේ නැහැ. සල්ලාලියෝ ගත්තේ නැහැ. පාටි දාන අය ගත්තේ නැහැ. පුදුම බේරිල්ලක් මෙයා බේරුනේ. කසාද වලට කලබල වුන්නේ. දැන් අද O level වලට කලින් A level වලට කලින් උපාධිය ගන්න කලින් ගෙයක් දොරක් හදා ගන්න කලින් රස්සාවක් ගන්න කලින් ඔකෝටම කලින් කලබල වෙනවා කෙල්ලෙක් යාළු කරගන්න. එහෙම නැත්නම් කොල්ලෙක් හොයාගන්න පුදුම කලබලයක්. හරියට මේ කොල්ලෝ කෙල්ලෝ මේ ලෝකෙන් වඳ වෙනවා වගේ එකක්. දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානුරූපව පිරිමියෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ. පුතාලට බිරිඳක් විදිහට කර්මානුරූප කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔයාලා කොච්චර එක එක්කෙනත් එක්ක යාළු වෙලා හිටියට කතා බහ කළාට මැසේජ් කළාට කර්මානුරූප කෙනා ගානට සෙට් වෙනවා විවාහයට. ඒ කර්මානුරූපව Tamanda උරුමකාරයා හෝ උරුමකාරිය මුණ ගැහෙන්නේ එක්කෝ සැප විඳින්න එක්කෝ දුක් විඳින්න. Tamanda විඳවන්න ඕන විදිහට ගානට කෙනා සෙට් වෙනවා. ඒකට Taman උත්සාහ කළත් නොකළත් ඒවා ගානට සෙට් වෙනවා.
ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා ඒව ගැන බලයි. ඔයාලගේ ජීවිතේ ඉහළට යන්න ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න බලන්න.